මම ස්කෝල යන දවසල ෆිල්ම් බලන් තිබ එකම ක්‍රමය විල්ල DVD වලින් ෆිල්ම් අරම් බලන ඒ දවසල DVD එක රුපියල් 100ක් විතරුණි. මම ඉතින් කරන්නේ රුපියල් 20 එකතු කරලා සති දවස් 5 එකතු කරලා වීකෙන්ඩ් එකේදී බලන්න ෆිල්ම් එකක් අරගෙන යනවා සිකුරාදා. එහෙම එකපාරක් ෆිල්ම් එකක් ගන්නකොට මම හිතුවේ ඒක ටැමිල් ෆිල්ම් එකක් කියලා තමයි අරගෙන ගියේ. පස්සේ තමයි මම දැනගත්තේ ඒක තෙලිඟු කියලා. කොහොම හරි සබ්ටයිටල් තිබ්බේ හින්දා මම ෆිල්ම් එක බැලුවා. ෆිල්ම් එකේ කතාවේ තිබ්බේ ගොඩාක් පොසත් පරම්පරාවකින් එන නාහිට අහන්න නැති කොල්ලෙක් හිටියා. මේ කොල්ලා බලාගත්තේ කොල්ලාගේ සීයා. අම්මයි තාත්තයි නැති වෙලා. කාලයක් යනකොට සීයාත් අසනීප වෙලා නැති වෙනවා. කොල්ලා ඉතින් ගැම්මෙන් යනවා Tamanට අයිති දීපල යට අයිති කරගන්න. හැබැයි මේ සීයාගේ අන්තිම කැමැත්ත කොල්ලා කොරවල යන ට්විස්ට් එකක් දෙනවා. ඒක තමයි දීපල ටික ලැබෙන්න නම් කොල්ලා ගිහිල්ලා දුෂ්කර පළාතක තියෙන යුනිවර්සිටි එකකින් උපාධියක් සම්පූර්ණ කරලා එන්න ඕන කියන තමයි ඒ කන්ඩිෂන් එක. හැබැයි මේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න සීයාගේ සල්ලි වලින් කිසිම දෙයක් පාවිච්චි කරන්න බෑ. තමන්ම හොයාගෙන ගිහිල්ලා තමයි ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න ඕනේ. හැමෝම හිතනවා මෙයාට ඒක කරන්න බෑ කියලා ඔක්කොමලා හැරලා යනවා. හැබැයි මේ කෝටි ගානක දේපලක්නේ. කොල්ලා ඉතින් කොහොම හරි යනවා මේ චැලෙන්ජ් එක කම්ප්ලීට් කරනවා කියලා ගැම්මේ. ඒ දුෂ්කර පළාතේදී ඒ කැම්පස් එකේදී කොල්ලා මූණ දෙන අභියෝග, කොල්ලා කැරක්ටර් එක කොහොමද වෙනස් වෙන්නේ සහ කොල්ලා මූණ දෙන මේ අමුතු ඉන්සිඩන්ට්ස් ගොඩාක් තියෙනවා ඒකෙදි බලන්න. ඉන්දියන් කල්චර් එක ඒ වගේ දේවල් ලස්සනට මේ ෆිල්ම් එකේ ලස්සනට තිබ්බා. මම දැන් ඔය කිව්වේ 2011 දී රිලීස් වුණු පිල්ලා ජමින්දර් ෆිල්ම් එක ගැන. ෆිල්ම් එක ඩිරෙක්ට් කරේ ජී අශෝක්. ෆිල්ම් එක ඉන්ස්පයර්ඩ් වෙලා තිබ්බේ A Millionaire's First Love and Ultimate Gift කියන කොරියන් ෆිල්ම් දෙකෙන්. මම මේ ඔක්කොම කතාව කිව්වේ නැචරල් ස්ටාර් නානියව මම පළවෙනියටම දැක්කේ ඒ ෆිල්ම් එකකින් කියන්නේ. එතන ඉඳලා තමයි මම නානියව අඳුරගෙන නළුවෙක් විදිහට නානිගේ ෆිල්ම් බලන්න ෆලෝ කරන්න පටන් ගත්තේ ඒ ෆිල්ම් එකකින්.